තව කාවර් සෙට් කරගන්න ඕන කමක් තියෙනවද? නෑ. හැබැයි මෙයාට සෙට් කරගන්න ඕනද? ඔව්. රියැක්ටිවිටි වැඩි කියන්නේ බොන්ඩ් හදා ගන්නවා වැඩි. Reactivity high means ability to form bonds also high. ඒ කියන්නේ කට්ටියත් එක සෙට් වෙනවා වැඩි. alkanes එහෙම නැහැ. එයා කාත් එක්ක සෙට් වෙන්නේ නැහැ. මෙයා එහෙම නෙවෙයි. මෙයා මොකද කරන්නේ? කට්ටියක සෙට් වෙනවා. දැන් සෙට් වෙන්න ඕන වුණාම මොකද මොකක් හරි හේතුවක් හොයා ගන්නවා. නේද? යාළුවෙක් හොයා හම්බ වෙන්න. හරි මොකක් හරි බොන්ඩ් එකක් හදා ගන්න. හරි මොකක් හරි ඔයගොල්ලෝ හදන්නේ. හේතුවක් හොයාගන්න බෑ. දැන් මෙයාට හේතුවක් නෑ. ඇයි ඒ? බොන්ඩ් එකක් හදා ගන්න මෙයාට මොකද වෙන්න ඕනේ? ලාස්ට් එනර්ජි එක ෆුල්ෆිල් නැති වෙන්න ඕනේ. එහෙමද මේ? නෑනේ බලන්න. Carbon has 2, 4, 6, 8. නේද? So is there reason for him to make bond? මෙයාට තව කාවර් සෙට් කරගන්න ඕන කමක් තියෙනවද? නෑ. හැබැයි මෙයාට සෙට් කරගන්න ඕනද? ඔව්. එහෙනම් මෙයා මොකද කරන්න ඕනේ? ට්‍රිපල් බොන්ඩ් එකක් හදලා හරියන්නේ නෑනේ. ට්‍රිපල් බොන්ඩ් එකක් හදුවොත් මොකද වෙන්නේ? සෙට් වෙන කට්ටිය අඩු වෙනවා. නේද? ට්‍රිපල් බොන්ඩ් එකක් හදුවොත් මොකද වෙන්නේ? තව එක්කෙනෙක් එක්ක විතර සෙට් වෙනවා පුළුවන්. එහෙනම් මෙයා මොකද කරන්න ඕනේ? මෙයාට තව කෙනෙක් හොයා ගන්න ඕන මොකද කරන්න ඕනේ? තියෙන බොන්ඩ් එක බ්‍රේක් කරගන්න ඕනේ. මේක බ්‍රේක් කරොත් මොකද වෙන්නේ? එක්කෙනෙක් හොයාගන්න නෑ එක්කෙනෙක් නැති වෙනවා. එක්කෙනෙක් නැති කරලා තව කෙනෙක් හොයාගන්න ඕනේ නේද? මෙයා බ්‍රේක් කරලාද නෑ. එහෙනම් එක්කෙනෙක් නැති කරගන්න නැතුව බොන්ඩ් එක බ්‍රේක් කරන්න පුළුවන්ද? පුළුවන්. කොහෙන්ද? මෙයා මෙන්න මෙතන බොන්ඩ් එක බ්‍රේක් කරගන්න. මෙයා මොකද කරන්නේ? මේ මෙතන තියෙන බොන්ඩ් එක බ්‍රේක් කරගන්න. හරි? බ්‍රේක් කරගත්තට පස්සේ මෙයාට ලස්සන වැඩක් වෙනවා. මොකද්ද? කොහොමද ඉන්න ඕනේ? මෙතන එක මෙහෙම තිබ්බ එකක්. ඒක බ්‍රේක් කරගත්තා. One bond has one electron from each of them නේ. මෙයාගේ ඉලෙක්ට්‍රෝන එක මෙයා ගන්නවා. මෙයාගේ ඉලෙක්ට්‍රෝන එක මෙයා ගන්නවා. දෙන්න මොකද කරන්නේ? දෙපැත්තට දෑත් විහිදාලා ඉන්නවා. කාට හරි කියලා අර පාරාණ කෙනෙක්ව අල්ලගන්න. හරි?